කොන්ඩම් පාවිච්චි කරලා ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග බෝ වෙන්නේ නැද්ද? මිඩ්බස්ට් වීඩියෝ සීරීස් එකේ 4 වෙනි වීඩියෝ එක තමයි මේ. අද අපි කතා කරන්නේ ඒක. ප්‍රතිපාලනකෝ. එහෙමත් නැත්නම් කොන්ඩම් පාවිච්චි කරාම ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වලින් 100%ක්ම ආරක්ෂා වෙන්න පුළුවන් කියලා හිතන එක සම්පූර්ණ වැරදි මතය. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවවලදී ඒඩ්ස් වගේ ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවදානම අඩු කරගන්න කොන්ඩම් යූස් කරන එක වැදගත්. හැබැයි ඒ කියන්නේ කොන්ඩම් වලින් 100%ක්ම ආරක්ෂාවක් ලැබෙනවා කියන එක නෙවෙයි. ඒකට හේතුව තමයි සමහර ලිංගාශ්‍රිත රෝග සමට සම ස්පර්ශයෙන් පවා බෝ වෙන්න පුළුවන්. ඒ විදිහට බෝ වෙන රෝග තමයි ලිංගික හර්පීස්, ලිංගික ඉන්නන්, සිපිලිස් වගේ රෝග. මේ රෝග තත්ත්ව කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැතුව කාලයක් තිස්සේ ශරීරය ඇතුළේ තියෙන්න පුළුවන්. ඒ වගේම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ කියන්නේ වෙනත් අයෙක්ට බෝ කිරීමේ හැකියාව නැහැ කියන එක නෙවෙයි. ඒ නිසා කොන්ඩම් භාවිතා කිරීම, එහෙමත් නැත්නම් උපත් පාලන කොකු භාවිතා කිරීම කියන්නේ ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වෙන රෝග වලින් 100%ක්ම ආරක්ෂා වීමේ ක්‍රමවේදයක් නෙවෙයි. හැබැයි එකෙන් අදහස් වෙන්නේ කොන්ඩම් භාවිතා කරන එක වැඩක් නැහැ කියන එක නෙවෙයි. මොකද ඒඩ්ස් වගේ ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වෙන රෝග වලින් ආරක්ෂා වෙන්න කොන්ඩම් භාවිතා කරන එක වැදගත්. ඒ වගේම උපත් පාලන කොකු නිවැරදිව භාවිතා කිරීමත් අනාරක්ෂිත ලිංග සම්බන්ධතාවලින් වැළකී සිටීමත් මගින් මේ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම මේ ලිංගාශ්‍රිත රෝග සම්බන්ධව අවධානමක් තිබුණා කියලා ඔයාලට හිතෙනවා නම් වහාම රජයේ රෝහලක ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ සායනයට යොමු වෙන අවශ්‍ය වෛද්‍ය උපකාර හා උපදෙස් ලබා ගන්න.